ආයි කොහොමද ඔයාලට? ඉතින් මෙන්න මේ අලුත් විදිහ ගවුමක් තමයි ගෙනාවේ. මේක ගොඩක් අය කියනවා අමාරුයි මහන්න කියලා. ඇත්තටම අමාරු නෑ. හරිම සරලව මහගන්න පුළුවන්. මං ඉතින් අද ඒ ගවුම ඔයාලට කියලා දෙන්න හිතුවා. ඉතින් බලමු මේ සඳහා අපට ඕන කරන්නේ මොනවද කියලා. මම අරන් තියෙනවා රේයෝන් ෆැබ්‍රික් එකකින්. ඒ කියන්නේ මේ කඩා හැලෙන ෆැබ්‍රික් එකක්. බෝඩර් එකක් තියෙන ෆැබ්‍රික් එකක්. ඒකෙන් අරගෙන තියෙනවා යාර 2යි කාලක්. ඉතින් මේ යාර 2යි කාලක් අරගෙන තියෙනවා මෙතනදී 60 පල්ලවලින් තමයි මම අරගෙන තියෙන්නේ. ඊට පස්සේ මේ පේන බඩු ටික අපිට ඕනි වෙනවා මේ ටිකත් එකතු කරගෙන බලමු කොහොමද මේ ඇඳුම මහගන්නේ කියලා. මම මුලින්ම මේ අපේ රෙද්දේ බෝඩරේ කොටස් දෙකකට වඩා පේනවා මේ වගේ යටින් පොඩි බෝඩරයක්. ආයේ ඒකට එකතු වෙලා තියෙන්නේ. මම මේ බෝඩරේ යටම පටිය කපා ගන්නවා මෙතනින්. මේක කපා ගන්නේ මොකටද කියලා ඔයාලා දකින්න ඇති ගවුම දැක්කහම දකින්න ඇති ඔයාලට අපි මේ ඇඳුම මහගෙන යනකොට තේරෙයි ඇයි කියලා. මම ඉතින් මේ බෝඩර් එක මෙන්න මේ විදිහට වෙන් කරගත්තා. මේ විදිහට වෙන් කරගෙන ඉවර වෙලා අපි ඊට පස්සේ ඒක පැත්තකින් තියා ගන්නවා. දැන් මම මගේ ඇඳුමේ 60 කොටස තමයි මේ කපා ගන්න හදන්නේ. රෙද්ද මේ විදිහට දෙකට නවලා නැවතත් දෙකට නවාගෙන තියෙනවා. ඒ නවාගෙන අපේ උඩයි යටයි තියෙන බලවාටි දෙක. මොකද මේ බලවාටිය අපිට රෙද්ද බෝඩරේ තියෙන නිසා උඩටයි යටටයි ගන්න වෙන්නේ. ඉතින් මේ විදිහට රෙදි කොටස අරගෙන මම තියා ගන්නවා නැම්ම ඉහළ පැත්තට තියාගෙන මේ විදිහට ගේජ් රේඛාවක් ඇඳ ගන්නවා. ඉතින් මේ විදිහට ගේජ් රේඛාවක් ඇඳගෙන මෙතන අපි උරහිස තමයි මේ තියෙන අපේ නැම්මවල් සම්පූර්ණ නැම්ම පැත්ත මට ඉස්සරහා පැත්තට තියාගත්තේ අපේ උරහිසේ තියෙන්නේ. අපි ඊට පස්සේ මෙන්න මේ විදිහට අපේ උරහිස පළල අරගෙන දෙකට බෙදා ගන්නවා. දෙකට බෙදාගෙන මෙන්න මේ අපේ ගේජ් රේඛාවෙන් ඉඳන් ලකුණු කරගන්නවා මේ උරහිස පළල නැම්ම දිගේ. මෙතන ඉඳන් ලකුණු කරගෙන ඊට පස්සේ අපිට ඕනි වෙනවා අපේ අත. අපි මේ ඇඳුමට උරහිස වෙනම අත වෙනම නෙමෙයි එකටමනේ තියෙන්නේ. ඒ නිසා අත දිග ඕනි වෙනවා. මෙන්න මේ විදිහට තමයි අපි මෙතන බෝඩරේ අල්ලන්න තියාගෙන තියෙන්නේ. ඒක අපි අල්ලනකොට බලමු. ඊට පස්සේ අපිට ඕන කරන අත දිග මේ විදිහට අරගෙන අපි ලකුණු කරගන්නවා. අපිට කොච්චරක් අත දිග ඕනද කියලා ඒක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. මම මෙතනදී අඟල් 8ක් අරගත්තා. අත දිග. ඒ කියන්නේ උරහිස ලකුණු කරපු තැන ඉඳන් නැම්ම දිගේ ආයෙ අඟල් 8ක් ලකුණු කරගත්ත අත දිග. ඉතින් මේක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. ඔයාලට ඕන නම් ඊට කොට අතක් හෝ දිග අතක් දාගන්නත් පුළුවන්. ඊට පස්සේ අපිට ඕනි වෙනවා උරහිසේ ඉඳන් අපේ 60ට උස මේ 60ට උස ගන්නකොට පුළුවන් තරම් අපේ බ්‍රා කට් එකට ඒ කියන්නේ අන්ඩර් බ්‍රා එකට යටින් ගන්න. ගොඩාක් පාත් කරන්න එපා. ගොඩාක් පාත් කරොත් එහෙම මේ ඩිසයින් එකට කැතයි. ඊට පස්සේ අපි ඒක උසත් ලකුණු කරගෙන මෙන්න මේ විදිහට අපේ අත දිග ලක්ෂ රේඛාව ඇඳ ගන්නවා. ඇඳගෙන අපේ අර අපේ 60 කොටසට උන උස ලකුණු කරානේ. අන්න ඒ රේඛාවත් ඇඳ ගන්න. දැන් ඇඳගෙන මෙන්න මේ විදිහට කපලා ඉවත් කරගන්න පුළුවන්. මෙතනදී ඔයාලා එක්කෙනාගෙන් කරන්න මෙෂර්මන්ට් වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා ඔයාලගේ මෙෂර්මන්ට් වලට මහන්න. ඉතින් මම මේ යට කොටසත් කපලා අයින් කරගන්නවා. ඒ අයින් කරගන්න ඉස්සෙල්ලා අපි මෙතන ලකුණු කරගන්නවා. යට අපි අපේ 60 කොටසට ඕන කරන 60 උස ලකුණු කරගත්තු රේඛාවේ අපේ ඉන මිම්ම. ඉතින් මගේ ඉන 30ක් තියෙනවා බෙදුවාම 4ට 7මාරයි. මම මේ 7මාර ලකුණු කරගත්තා. ලකුණු කරගෙන මෙතන ඉඳන් අපි අඟල් කීපයක් ලකුණු කරගන්නවා වැඩිපුර ඉලාස්ටික් අල්ලන නිසා. මෙතනදී මම අඟල් 4ක් තමයි වැඩිපුර ලකුණු කරගත්තේ. ඒ කියන්නේ ඉන ලකුණු කරපු තැන ඉඳන් වැඩිපුර අඟල් 4ක් ලකුණු කරගත්තා. ලකුණු කරගෙන මේ විදිහට අපේ අත් කට වටේ ලකුණු කරගන්නවා. ඉතින් මම අඟල් 9ක් විතර තමයි අත ගත්තේ මේ විදිහට අතේ කට වටේ ප්‍රමාණය අනුව. මේක ඔයාලට තව ඕන අඟලක් විතර වැඩිපුර ගන්නත් පුළුවන්. දෙකක් විතර. ඊට පස්සේ මම මේ අත වට මිම්මත් එක්ක අපේ ඉනාර වැඩිපුර අඟල් 4ක් එකතු කරේ මම අන්නේ ලක්ෂයට යා කරගන්නවා පොඩි හැඩයක් දීලා. ගොඩාක් හැඩ කරන්නේ අපි චූටි හැඩයක් දීලා
යා කර ගන්නවා. ඊට පස්සේ ඒ රේඛාවෙන් කපලා අපේ හැට්ටේ උස රේඛාවෙනුත් කපා ගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි හැට්ටේ කොටස හම්බෙන්නේ. අපි ගේජ් රේඛාවෙනුත් කපා ගමු. sorry. දැන් මේ තියෙන අපේ හැට්ටේ කොටස. දැන් අපිට මෙතන ඕනි කරන්නේ මෙන්න මේ බෝඩර් එක තමයි අපි ඊට පස්සේ අල්ලගන්නේ. බලමු කොහොමද කියලා. ඊට ඉස්සෙල්ලා බලමු අපි දිගෑරියාම තියෙන විදිය. ඉතින් මෙන්න මේ විදිය කොටස් දෙකක් තමයි අපිට හම්බ වෙලා තියෙන්නේ. හරිම ලස්සනයි මේක මහගත්තාමත්. ඉතින් බෝඩර් එකත් අපි මෙන්න මේ වගේ කරගාවට අල්ල ගන්නවා. මෙන්න මේ විදියට අපි කරගාවට බෝඩර් එකත් අල්ල ගන්නවා. ඒ අල්ල ගන්න ඉස්සෙල්ලා මම ඉතින් මේ අපිට ඕන කරන උස ප්‍රමාණය කපා ගන්න තමයි මැනගත්තේ බෝඩර් එක. මට ඉතින් මේ වගේ උස කොටස් දෙකක් ඕනේ පළු දෙකටම. මම ඉතින් එහෙම කපාගෙන ඊට පස්සේ අපිට මට අමතක වුණා මුලින්ම මේක දිග හරින්න ඉස්සෙල්ලා ඔයගලන්ට කර ගැඹුර ලකුණු කරගන්න කියන්න. ඉතින් මම ඒක නිසා ආයි මේ විදිහට නමලා ගත්තා. අරගෙන නැම්මේ ඉඳන් පල්ලෙහාට අපි කර ගැඹුර ලකුණු කරනවා. මම 7ක් ලකුණු කරගන්නවා. 7ක් ඔයාලට පුණා 8ක් 8මාරක් වුණාට කමන්නේ. මොකද මේකේ අපිට දෙපැත්තට හැඩ වෙන නිසා කර චුට්ටක් පාත් වුණාට කමන්නේ නැහැ. මම මෙතන 7ක් වගේ තමයි ලකුණු කරගත්තේ. ඊට පස්සේ මේ විදිහට අපි ඒක පැත්තකින් තියා ගන්නවා. තියාගෙන ඊට පස්සේ අපිට පුළුවන් මේ විදිහට නැම්ම රේඛාව අපේ පැත්තට තියාගෙන අර රෙදි කොටස හතරටම තමයි නවාගත්තේ. නවාගත්තේ පහළට බෝඩරේ තියෙනවා. දැන් අපේ හැට්ටේ කොටස අරගෙන හැට්ටේ කොටසේ ඉන මැන ගන්නවා. ඉන කොච්චරක් තියෙනවද කියලා මැනගෙන ඒ ප්‍රමාණය තමයි අපි මට මෙතන 11මාරක් තිබ්බා. 11මාරයි මම මේ විදිහට අපේ හැට්ටේ කොටසේ ඉනේ මිම්මම ලකුණු කරගන්නවා. ලකුණු කරගෙන මේ වගේ හැඩ කරලා පහළට රේඛාවක් ඇඳ ගන්න පුළුවන්. ඊට ඉස්සෙල්ලා අපිට ඕන කරන සාය උස ලකුණු කරගන්නවා. සාය උස මට 36ක් ඕනේ. මහුන් වාසිය අඟලක් එකතු කරලා 37ක් වෙන්න මම ගත්ත අරගෙන මේ විදිහට ලකුණු කරගන්නවා. මම උඩින් උස ලකුණු කරගත්තේ පල්ලෙහා බෝඩරයක් තියෙන නිසා බෝඩරේ පැත්තේ ඉඳන් තමයි උඩට මම උස මැන්නේ. එතකොට මට ආවේ මෙන්න මෙතනට. ඉතින් මම එතන ලක්ෂයක් ලකුණු කරලා රේඛාවක් ඇඳගත්තා. ඇඳගෙන අපේ මෙන්න මේ ඇඳගත්තු රේඛාවේ ඉඳන් ඉනමින්ම තියෙන තැන ටේප් එක තියලා අපි හැඩ කරලා වාටිය පල්ලෙහාට ලකුණු කරගෙන මේ වගේ අපේ රෙද්ද පල්ලට ලකුණු කරගන්නවා. මේක හැඩයට තමයි ලකුණු වෙන්න ඕනි. සායක් නිසා සාය හැඩ වෙලා එන්න ඕනි මේ විදිහට. මම මෙහෙම පොඩි ලක්ෂය ටිකක් දාගෙන අඩ උඩ තියලා ඒ ටික යා කරගෙන ඇඳ ගන්නවා. ඉතින් ඔයාලා මේ ගවුම මහන්න ගොඩක් අය සංකීර්ණයි කියලා හිතන්නේ. ඉතින් ඇත්තටම මේක බැලුවාම සංකීර්ණයි වගේ පෙනුනට මහනකොට ඇත්තටම හරිම ලේසි. පුංචි පුංචි ටිප්ස් ටිකක් තමයි අපිට දැනගන්න තියෙන්නේ. ඒ වගේම මේ වගේ ලස්සන බෝඩ් එකක් තියෙන රෙද්දක් ඒ වගේ ඒවා ලස්සනයි මේ ඇඳුමට. නැත්තම් ලොකු මලක් වගේ අපිට සායට එන විදිහේ ඒ වගේ ලස්සන රෙද්දක් තෝරගත්තාම හරිම ලස්සනට මේක මහ ගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට රේඛාවෙන් කපාගෙන සායේ අංශ රේඛාවෙත් කපා ගන්නවා. ඔයාලට පේනවා රේඛාව හැඩයට ඇඳලා තියෙන්නේ. ඉතින් ඔයාලගේ මැෂින් වලට මහලා අපිට ෆොටෝස් දාන්න මගේ මහුම් චන්දු කියලා Facebook page එක තියෙනවා. ඒකට ඔයාලගේ ෆොටෝස් දාන්න පුළුවන්. ඒ වගේම ඉතින් මගේ මේ දාන වීඩියෝස් ඔයාලට හොඳයි කියලා හිතෙනවා නම් ලයික් එකක් දාලා අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා ඒ වගේම අනිත් වගේ යාළුවන්ට ෂෙයා කරන්න දැනුම ලබා ගන්න පුළුවන් එතකොට ඒගොල්ලන්ට. ඉතින් මේ තියෙන අපි කපාගත්තු කොටස් ටික බෝඩරේ ඒ ටික මට ඕනි කරනවා පොඩි පටියක් අපිට ඉන මැද්දට. ඉතින් මේ තියෙන මේ වගේ චූටි පටියක් මම මෙතනින් කපා ගන්නවා. මේක අඟලක් එකයි කාලක් වගේ පළල තියෙන්න ගන්න. අරගෙන ඉතින් මෙන්න මේ විදිහට අපිට ඉලාස්ටික් කොටසක් ඕනි වෙනවා. මට ඒක ඔයාලට කියන්න අමතක වුණා.
ඉතින් අඟල් භාග ඉලාස්ටික් තමයි මම අරගෙන තියෙන්නේ. මෙතන යාරයක් විතර තිබ්බහම ඇති. මං අර හේනියට කපාගත්තු පටිය මේ විදිහට මහගත්ත දිගට පටියක් විදිහට මහලා ඒ කොටස නම් මගේ ඉතින් මොකක් හරි වෙලා තියෙනවා. ඉතින් පටිය දෙපැත්ත අපි මෙහෙම ඩබල් නමලා ටැග් කරගන්න. මොකද මෙතන නූල යනවනේ මේ රෙද්දේ. ඒ නිසා අනිත් දෙපැත්තම මේ විදිහට ටැග් කරගන්න. එතකොට ලස්සනයි මේ පිළිවෙලයි අපි මහගත් වැනුම. එහෙම නැත්නම් මේ අපි මහගන්න ඇඳුම් වල කිසිම නිමාවක් නැති වුනහම ඒ ඇඳුමේ වටිනාකමකුත් නැති වෙනවා. දැන් මේ විදිහට පටි කොටසත් මම අයින් කරගෙන අපේ හැට්ටේ කොටස මහගන්න තමයි ගත්තේ. හැට්ටේ කොටස මේ විදිහට දිග ඇරලා ගන්නවා මම. දිග ඇරලා අරගෙන මුලින්ම කරන්නේ ඉනේ ඉඳන් අපේ කරගඹුර ලකුණු කරපු තැනට මහගන්නවා. අඟල් භාගයක් විතර මැහුම් වාසි තියලා මහගන්නවා. ඒක මහන්න පටන් ගන්න ඉනේ ඉඳන් ඉන පැත්තේ ඉඳන් අපේ කරගඹුර ලකුණු කරපු ලක්ෂයට. අන්න ඒ ලක්ෂයට මහගත්තේ. ඊට පස්සේ අනිත් පැත්තත් ඒ විදිහට මහගන්නවා මෙහෙම තියා අරගෙන ආයේ ඒ කරගඹුර ලකුණු කරපු තැන ඉඳන් ආයි අපේ පහළට ඉන මිම්ම වෙනකම් මහගන්නවා. මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපිට තියෙන්නේ ඕලොක් එකක් තියෙනවා නම් ඔයාලට ඕලොක් කරගන්න පුළුවන්. මම ඉතින් ඕලොක් එකක් තියෙන නිසා ඕලොක් කරගෙන ආවා. මෙන්න මේ විදිහට මහගත්තු මැස්ම දෙපැත්තට පෙරලන්න. ඒ අර අපි මැදින් ඒ මැද මුට්ටු කරේ අපි කරගඹුරට යනකම් එන්නේ මැස්ම මැදින් පෙරලලා කර ටික අපි මේ වගේ වාටි එකපාරක් නවලා මහගන්නවා ඕලොක් කරලා තියෙනවා නම්. නැත්තම් දෙපාරක් නවලා මහගන්න. ඕලොක් කරොත් නූල යන්නේ නැති නිසා එකපාරක් නැවුවාම ඇති. එහෙම නැත්තම් දෙපාරක් නවලා මහගන්න. ඔයාලගේ ඇඳුමේ නැත්තම් නූල් ගැලවෙන්න ගන්නවා. මේ විදිහට අනිත් පැත්තට ආයි ඊළඟ ලයින් එක හරවලා ආයි අනිත් පැත්තත් වහගෙන යන්න කාරේ. ඉතින් ඒ වගේ මේ ඇඳුම මහන ක්‍රම කීපයක් තියෙනවා. මේ සරලම ක්‍රමයක් ඔයාලට කියලා දුන්නේ. ඉතින් තවත් ක්‍රමයක් අරගෙන මම පස්සේ වීඩියෝ එකක් කරන්නම්. මේ ඉතින් සරලම ක්‍රමයක් අපි මුලින්ම මේ ක්‍රමය මහලා ඉගෙන ගමු. ඉතින් මේ විදිහට මහගෙන ඉවර වෙලා මේ තියෙන්නේ මහගත්තට පස්සේ අපේ කර. දැන් අපිට තියෙන්නේ බෝඩර් එක අල්ලගන්න. අපේ බෝඩර් එක මේක අරගෙන අල්ලගන්න ඕනේ. ඊට ඉස්සෙල්ලා අපිට මේ බෝඩරේ වාටිය මහගෙන ඉන්න ඕනේ. මොකද මේ විදිහට තමයි තියලා මහගන්නේ. බෝඩරේ වාටිය මේ විදිහට මහගන්න. එකපාරක් නවලා මහගත්තාම ඇති. නැත්නම් අපිට ඇඳුමට අල්ලගන්න අපහසුයි. ඉන්න මම මේ වගේ එකපාරක් නවලා ඇතුළට නවලා බෝඩරේ වාටිය මහගන්නවා. ඔයාලට මේ විදිහට අපිට පුළුවන් ලස්සන බෝඩර් රේන්දයක් උනත් අල්ලගන්න පුළුවන්. ඉතින් ඒකේ ගැටලුවක් නැහැ. දැන් අපි මේ විදිහට බෝඩරේ කොටස් දෙකම වාටි මහගෙන ඇඳුමට තියලා මහගන්නවා. ඇඳුමේ අපේ අර අපි කර මූට්ටු කරගත්තනේ ඉනේ ඉඳන් කර ගැඹුරට නිකන් මූට්ටුවක් දාගත්තනේ මැදින්. අන්නේ මූට්ටුවේ ගාව ඒ මූට්ටුවට තමයි අපි අල්ලගන්නේ. හැබැයි මූට්ටුවට හේතු කරන්න මෙපා. මූට්ටුවේ ඉඳන් අඟලක් මෙහෙන් තියලා මහගන්න. එතකොට තමයි ලස්සනට පේන්නේ බෝඩර් එක. මේ විදිහට අඟලක් එහෙන් තියලා අයිනෙන්ම මහගන්න ඕනේ. ගොඩාක් හේතු කරන්න එපා. මේ ඇතුළට ගෙන්න මහන්න එපා. අර අපේ අර නවල මහගත්තු මේ මැස්ම අයිනෙන්ම මහගෙන යන්න. මේ විදිහට සම්පූර්ණයෙන්ම මහගන්න පුළුවන්. ඒ විදිහටම අනිත් පැත්තත් මහගන්න ඕනේ. අයිනෙන්ම මහගෙන යන්න ඒ විදිහට. මේ විදිහට මහගෙන ඉවර වෙලා අනිත් පැත්තත් මහගන්න. අනිත් බෝඩරෙත් අල්ලගන්න. ඉතින් බෝඩර් දෙකම මේ විදිහට අල්ලගත්තා. ඊට පස්සේ අපිට තියෙන්නේ අතේ වාටිය මහගන්න.
අතේ වාටිය දෙපාරක් නමලා මහ ගන්න. මේ විදිහට හීනියට මහ ගන්න, ගොඩක් මහතට මහ ගන්න එපා. මේ විදිහට දෙපැත්තෙන් මම වාටි මහ ගත්ත අත් දෙකේ. දැන් අපි සාය කොටස අල්ල ගන්න හදන්නේ අපේ හැට්ටේ කොටසට. ඉතින් මේ විදිහට හැට්ටේ කොටස අරගෙන අපි ඒකට සාය කොටසත් අරගෙන තියලා මහ ගන්න ඕනි. මෙතනදී තමයි අපිට අර මං ඉලාස්ටික් ඕනි කිව්වේ. මෙතනදී තමයි අපිට ඉලාස්ටික් ඕනි වෙන්නේ. ඉතින් මේ වගේ හැට්ටේ කොටසට තියලා මහගෙන ඉන්න මුලින්ම මෙතන මහ ගන්නකොට ඔයාලා අඟල් භාගයක් විතර මැහුම් වාසි ඉඩ තියලා මහ ගන්න. ඉලාස්ටික් එක අල්ලන්න ඕනි කරන නිසා. මේ විදිහට සම්පූර්ණයෙන් මහගෙන දැන් අපේ ඉලාස්ටික් එක තියලා මහ ගන්න පුළුවන්. සායවල කොටස් දෙක මේ විදිහට තියලා මහ ගන්න. අපි ඉලාස්ටික් එක මහගන්නේ අපේ සාය පැත්තට ඉලාස්ටික් එක තියාගන්නේ නැහැ. හැට්ටේ පැත්තට තමයි තියාගන්නේ. ඒ කියන්නේ අපේ හැට්ටේ පැත්තට මේ විදිහට හැට්ටේ පැත්ත දැන් උඩට තියෙන්නේ ඇඳුමේ සාය පැත්තේ යටට තියෙන්නේ. හැට්ටේ පැත්තට මේ විදිහට තියලා අපිට පුළුවන් ඊට උඩින් ඉලාස්ටික් එක තියලා මහගන්න. ඉතින් ඉලාස්ටික් එක මහනත් ක්‍රම කීපයක් තියෙනවා. මම ඉතින් ඔයාලට මේ එක ක්‍රමයක් තමයි කියලා දෙන්නේ. කමෙන්ට් එකක් දාලා තිබ්බා ඉලාස්ටික් එක මහන විදිහ තේරුනේ නෑ කියලා ඇඳුමක්. ඉතින් මේ විදිහටත් මහන්න මේ විදිහට මහ ගන්නත් පුළුවන් ඔයාලට. අපි මේ විදිහට අර මහගත්තු මැස් උඩින් ඉලාස්ටික් එක තියලා ඉලාස්ටික් එක අදිනවා. මේ අදිනකොට ගොඩාක් අදින්න එපා. පොඩි ලූස් එකක් තියෙන්න අපිට තද නැති වෙන්න ගොඩක් තමයි අපි මේ ඉලාස්ටික් එක අදින්නේ. ඇදලා මේ විදිහට මහ ගන්න. ඔයාලට පේනවා මම ගොඩාක් අදින්නේ නැහැ ඉලාස්ටික් එක. එහෙම ඇඳාම අපිට අඳින්න බෑනේ. සාමාන්‍යයෙන් පොඩි ප්‍රමාණයක් තියලා මේ මහ ගන්න. මේ ඉලාස්ටික් කෑල්ල කපලා ගන්නකොට ඔයාලට පුළුවන් ඔයාලගේ ඉනට වඩා අඟල් 2ක් 3ක් වගේ ප්‍රමාණයක් අඩුවෙන් ගන්න. ඊට පස්සේ දැන් මේ විදිහට මහගෙන තියෙනවා ඉලාස්ටික් එක තියලා දැන් ඔයාලට පේනවා මේක නීට් කරගන්න ඕනේ අපි. මෙහෙම තිබ්බහම කැතයිනේ. ඒක නිසා මම ඕලොක් කරගන්නවා. ඔයාලට ඕලොක්කයක් නැහැ කියලා හිතන්න එපා. ඉතින් ඕලොක්කයක් තියෙන අය ඕලොක් කරගන්න, නැති අය මේ විදිහට මහ ගන්න පුළුවන්. මම මේ විදිහට ඕලොක් කරගෙන ඇවිල්ලා මෙහෙම රෙදි කොටස දිග අරගන්න. ඒ කියන්නේ හැට්ටේ ස්කර්ට් එකයි තියෙන්නේ අපිට එක උඩ එක තිබිලානේ මෙන්න මෙහෙම. එතකොට අපි ඒක මෙහෙම තියෙන එක දෙපැත්තට දිග අරගන්නවා. මෙන්න මෙහෙම දෙපැත්තට දිග අරගන්නවා. ඔයාලට පේනවනේ මේ දිග අරගෙන මම ඔයාලට කිව්වා හැට්ටේ කොටස පැත්තෙන් තමයි අපි ඉලාස්ටික් එක තියලා මහගන්න කියලා. එහෙම මහගත්තාම ඉලාස්ටික් එක මෙහෙම හරවන්න ඕනෙත් අපේ හැට්ටේ පැත්තට. එතකොට ඉලාස්ටික් එක අපේ වැහෙනවා. මේ විදිහට හැරවෙන්න ඕනේ. හරවලා මේ විදිහට මහගෙන යන්න පුළුවන්. ඒ මහගෙන යනකොට මෙහෙම ඇදලා තමයි මහන්න ඕනේ. අදින්න නැතුව ඔය තියෙන විදිහටම නවල මැහුවොත් අඳිනකොට මේකේ නූල් ටික මෙතනින් ඇදිච්ච ගමන් කැඩෙනවා. ඒ නිසා ඇදලා මහ ගන්න. එතකොට නීට්. මේක ඕලොක් කරගන්න පුළුවන් අය ඕලොක් කරගන්න, නැති අය ප්‍රශ්නයක් නැහැ. දැන් මේ තියෙන්නේ මම මේ විදිහට මහගත්ත ඔයාලා බලන්න. දැන් අපේ අර ඉස්සෙල්ලා මහගත්තාම නිකන් නීට් නෑ වගේ තිබ්බනේ. දැන් නීට් එකට තියෙනවා. දැන් පේන්නේ නැහැ කොහෙන්වත් නූල් කැලි මේවා. අපි දෙපැත්තට මේ විදිහට ඉලාස්ටික් තියලා මහ ගන්න ඕනේ. මේ තියෙන්නේ අනිත් පැත්ත. ආයෙත් ඔයාලා බලන්න පොඩ්ඩක් මම ඕලොක් කරගෙන තියෙනවා ඉලාස්ටික් එක. ඉතින් මේ විදිහට තමයි අපේ තිබ්බේ. මේ විදිහට තියලා හැට්ටේ පැත්තට තමයි ඉලාස්ටික් එක අල්ලගත්තේ මැස්මේ. දැන් අපි මේ විදිහට ඉලාස්ටික් එක නවනවා පළු දෙක දෙපැත්තට දිග ඇරලා ඒ නවලා ඉලාස්ටික් එක නැවෙන්න ඕනේ අපේ හැට්ටේ කොටස පැත්තට. ඔයාලට තේරෙනවනේ හැට්ටේ කොටස පැත්තට තමයි ඉලාස්ටික් එක නැවෙන්න ඕනේ. ඉතින් ඔයාලට
තේරුම් ගන්න ඕන නිසා මම අනිත් පැත්තත් මහන විදිය ඔයාලට පෙන්නුවා. මේක අපි අනිවාර්යයෙන්ම ඇදලා මහන්න. හරි දැන් අපිට තියෙන්නේ මේ විදිහට මහගත්තට පස්සේ අංශය මහගන්න අපි මෙහෙම අත පැත්තෙන් මම පටන් අරගෙන අත් කටේ ඉඳන් එකට එකතු කරගෙන හරියට මේ ඉන ගාවින් ගානටම තියෙන්න ඕනේ. මේ විදිහට අඟල් භාගයක් විතර මැහුම් වාසි තියලා අපි අංශය මහගන්නවා. මේ විදිහට ගාන ඉලාස්ටික් එක ළඟින් මැහෙන්න ඕනේ. ඒ කියන්නේ අපේ ඉන ඉස්සරහ පළුවේ පිටිපස්ස පළුවේ ගානට තියෙන්න ඕනේ. සම්පූර්ණ මාංශය මහගන්න. දෙපැත්තම අංශ මේ විදිහට මහගෙන මම ඕලොක් කරගෙන ආවා. දැන් අපිට වාටිය මහගන්න තියෙන්නේ. ඉතින් මේකදී අපි ඒ ලයින් ස්කර්ට් එකක් තමයි කපාගෙන තියෙන්නේ. ඒ නිසා වාටිය එකපාරම නවලා මහගන්න පුළුවන්. මේ විදිහට නැව්වා, තව පාරක් නැව්වා. ඊට පස්සේ අපිට මහගන්න පුළුවන්. හැබැයි හීනියට මහගන්න ගොඩාක් මහතට මහන්න එපා. පුට් එකේ වාසියට වගේ හීනියට මහගන්න. මේක ෆ්ලෙයාර්ඩ් ස්කර්ට් එකක් වගේ නෙමෙයි. ඒ නිසා හරිය දේසි වාටිය නවලා මහගන්න. මොකද මේකේ අපි ඒ ලයින් ස්කර්ට් එකක් තමයි දාගෙන තියෙන්නේ. මේ විදිහට සම්පූර්ණම ස්කර්ට් එක මහගෙන වාටිය අපිට ඉවර කරගන්න පුළුවන්. මේ තියෙන හීනි වාටියක් තමයි මම මහගෙන තියෙන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ ලස්සන ගවුමක් මහලා ඇඳලා හැඩ බලන්න. දැන් අපිට තියෙන්නේ අපේ ඇඳුමට අර මහලා අයින් කරගත්තු අපේ පටි කොටස තියලා මහගන්න. ඔබ මේ මහගන්නකොට මේක දැන් ඉස්සරහා පළුවේ පිටිපස්සේ පළුවේ දෙකම එක වගේනේ. එක පැත්තක අපේ අර කරගාවින් අපි මූට්ටුවක් දාගත්තේ. ඉන ගාවට වෙනකන් ඒ මූට්ටුවේ හරි මැදට ඉනේ පටිය මහගන්න ඕනේ. මේ විදිහට පටිය අරගෙන හරි මැද පටියේ තියලා පොඩ්ඩක් ටැක් කරගන්න. ඔයාලට ඉතින් මෙතන පුළුවන් ලස්සන මේ ඇඳුමෙන්ම නැතුව වෙන ඔය කෝඩ් නූලක් වගේ ලස්සනට ටැක් කරගන්න. ඒක ඉතින් ඔයාලගේ කැමැත්ත අනුව ඔයාලට කරගන්න පුළුවන්. මම නම් ඉතින් ඔන්න රෙදි කොටසෙන්ම පටියක් තමයි මහගෙන ටැක් කරගත්තේ. ඉතින් මේ විදිහට තියලා ටැක් කරගන්න. ඉතින් මේ තියෙන අපි මහගත්තු ලස්සන ගවුම. ඉතින් ඔයාලත් මේ ගවුම මහලා හැඩ බලලා මටත් කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔයාලා හැමදෙනාටම සුබම සුබ සතියක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. නැවත වීඩියෝ එකකින් හම්බෙනතුරු අදට ඔයාලගෙන් සමු ගන්නවා.